Hey, future fluent speakers. Today we are going to look at a very important lesson, the difference between simple past versus present perfect. These two tenses look similar, but are used in very different situations. Let's break it down. අපි හැමෝම ඉංග්‍රීසි කතා කරනකොට ගොඩක් දෙනෙක් පටලව ගන්න තැනක් තමයි මෙන්න මේ simple past tense එකයි present perfect tense එකයි. මේ දෙකේ භාවිතයන් එකිනෙකට ගොඩක් වෙනස්. මේ වීඩියෝ එකෙන් අපි අද ඉගෙන ගමු කොහොමද මේ simple past present perfect කියන tenses දෙක වෙන වෙනම අදාළ තැන්වල භාවිතා කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු simple past tense එක. We use the simple past to talk about actions that happened in the past. ඊයේ වෙන්න පුළුවන්, පෙරේද වෙන්න පුළුවන්, ගිය සතියේ වෙන්න පුළුවන්, ගිය අවුරුද්දේ වෙන්න පුළුවන්. අතීතයේ වෙච්ච මොකක් හරි වර්තමානයත් එක්ක සම්බන්ධ නොවන සිදුවීමක් තමයි අපි simple past tense එකෙන් කතා කරන්නේ. මේ විදිහට simple past tense එකෙන් කතා කරනකොට structure එක හැදෙනවා මෙන්න මේ විදිහට subject, verb, object. එතකොට අපි මෙතනදී verb එක. එහෙමත් නැත්නම් ක්‍රියාපදයේ තියන්න ඕන past form එකේ. ඒ කියන්නේ අතීත කාලෙන් තමයි ක්‍රියාපදයේ තියන්න ඕන. සරලවම කියනවා නම් V2 වලින්. Okay, let's see some examples. I had dinner at 7 p.m. මම 4 රෑ කෑම ගත්තා. I saw you at the park yesterday. මං ඊයේ ඔයාව පාක් එකේ දැක්කා. She gave me a beautiful frock. එයා මට ලස්සන ගවුමක් දුන්නා. I bumped into an old friend at the shopping mall. මං shopping mall එකේදී පරණ යාළුවෙක්ගේ ඇඟේ හැප්පුණා. I didn't go to the class yesterday. මං ඊයේ පන්ති ගියේ නෑ. Why didn't you join to the meeting yesterday? ඇයි ඔයා ඊයේ රැස්වීමට සම්බන්ධ වුණේ නැත්තේ? ඉතින් අපිට simple past tense එකේදී මෙන්න මේ වගේ වර්තමානයත් එක්ක සම්බන්ධ නැති අතීත වෙච්ච සිදුවීමක් තමයි කතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු present perfect tense එකේ usage එක කොහොමද කියලා. present perfect tense එක භාවිතා කරනකොට structure එක හැදෙනවා මේ විදිහට subject, has, so, have, verb, object. මෙතනදී singular subjects වලට has තියෙනවා, plural subjects වලට have තියෙනවා. ඊළඟට ක්‍රියාපදේ අපි අනිවාර්යයෙන්ම තියන්න ඕන past participle form එකේ. මේ present perfect tense එක භාවිතා කරනකොට අවස්ථා දෙකක් තියෙනවා. කියන්නේ අපි අවස්ථා දෙකකදී මේක පාවිච්චි කරනවා. එක අවස්ථාවක් බලමු. When an action happened in the past but we can still see the result now. ඒ කියන්නේ මොනවා හරි සිදුවීමක් වෙන්නේ අතීතේ ඒ වුණාට අපිට මේකේ ප්‍රතිඵලය වර්තමානයේ දකින්න පුළුවන්. ඒ අවස්ථාව තමයි present perfect tense එක භාවිතා කරන එක අවස්ථාව. Let's see some examples. He has broken a glass. එයා වීදුරුවක් බිඳලා. There are shards of glass on the floor. එයා වීදුරුවක් බිඳලා කියලා දැනගන්නේ වීදුරු කෑලි බිම තියෙන හින්දා. එතකොට අන්න ඒකෙදී අපිට සිදුවීම උනේ අතීතේ වුණාට ප්‍රතිඵලය දැන් දකින්න පුළුවන්. ඒක එක අවස්ථාවක්, එක example එක. He has broken a glass. එයා වීදුරුවක් බිඳලා. She has broken her leg. එයාගේ කකුල කැඩිලා. She can't walk now. එයාට ඇවිදින්න බෑ. That's the result. එයාට ඇවිදින්න බැරි කකුල කැඩලා නිසා. I have done my task. මම මගේ වැඩේ ඉවර කරලා තියෙන්නේ. I am showing you it. That's the result. මම ඔයාට ඒක පෙන්වන ගමන් ඉන්නේ. I have made a cake. මම කේක් එකක් හදලා තියෙන්නේ. The cake is on my hands. That's the result. present perfect tense එක භාවිතා කරන දෙවෙනි අවස්ථාව බලමු අපි. We talk about our lifetime experiences. අපේ ජීවිතේ කවදාම හරි කරලා තියෙන, දැකලා තියෙන අපේ ජීවිතේ අත්දැකීම් අපි මෙන්න මේ tense එකෙන් කතා කරනවා. For examples, I have done 2 jobs up to now. මම මේ දක්වා රස්සා දෙකක් කරලා තියෙනවා. I have donated blood. මම ලේ දන් දීලා තියෙනවා. I have visited many places in Sri Lanka. මම ලංකාවේ ගොඩක් තැන් නරඹලා තියෙනවා. I have seen you before. මම මීට කලින් ඔයාව දැකලා තියෙනවා. Have you driven a car? ඔයා කාර් එකක් drive කරලා තියෙනවද? What have you done for me? මොනවද ඔයා මං වෙනුවෙන් කරලා තියෙන්නේ? එතකොට මෙන්න මේ විදිහට තමයි simple past tense එකේ present perfect tense එකේ වෙනස වෙන්නේ. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි simple past කියලා කියන්නේ අතීතයේ වෙච්ච අවසන් වුණු ක්‍රියාවලියක්.
හැබැයි present perfect එකක් කියලා කියන්නේ කාලයක් නැතුව වර්තමානයට බලපෑමක් කරන ක්‍රියාවලියක්. Anyway, I hope you clearly understand the difference between simple past versus present perfect. Till next time, stay smart, stay fluent. See you at the next checkpoint.